දැන් ඉතින් සේරම ඉවරයි. ඕක විතරයි ඔයාට පුරුදු කරන්න කිව්වේ. මං අනිත් සේරම ලෑස්ති කළා. තේරුමක් නැහැනේ. මම පුරුදු කරානේ. පුරුදු කරා නම් මෙහෙම වෙනවද? මං කියන්නේ නැහැ ඉතින්. ඔය ඉතින් ඒකටත් වැරදි මම. මෙයා ප්ලේස්මන්ට් ටෙස්ට් එකත් හොඳටම කරලානේ. ඩොකියුමන්ට්ස් ඔක්කොම වගේ තියෙනවා. බොහොම හොඳයි. මිස්ටර් ගුණසේකර බැංක කෙනෙක් කිව්වා නේද? ඔව් මැඩම්. එතකොට මිසිස් ගුණසේකර? මම කවුන්ටන්ට් කෙනෙක් මැඩම්. ඔයාලා වගේ වැදගත් අය අඳුනගන්න ලැබීම සතුටක්. එතකොට ඔයාලා දැනට පදිංචිය? සිරිපා රෝඩ් එකේ මෙතන තිබිරිගස් යායේ. මේ එහා පැත්තේනේ. ඔයාගේ නම මොකද්ද දුව? මගේ නම සෙනුන්ති. සෙනුදි ලොකු වුණාම කවුරු වෙන්නද කැමති? අම්මි නම් කියන්නේ ඩොට් කෙනෙක් වෙන්න කියලා. හැබැයි මම කැමති නැටුම් චීච කෙනෙක් වෙන්න. ෂා හොඳයිනේ. ඔයා නැටුම් වලට ආසයිද? ඔව්. දුවාද ඉස්කෝලේ ආවේ මොකේද? කාර් එකේ. එතකොට ඔයගොල්ලෝ ඉන්නේ කොහෙද? ඔයාලා කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් පිළියන්දල කියලා කියනව හැම නෙමෙයි. මතකනේ සෙනු තිඹිරිගස් යායේ. හරිද? තිඹිරිගස් යාය. ඉතින් අපි ඉන්නේ පිළියන්දලනේ. ඒ පැහිච්ච එකන් ඔයාට වැඩක් නැහැ. අම්මා කියලා දීපු විදිහට කියන්න. අපි ඉන්නේ පිළියන්දල. තිඹිරිගස්යාය. අපි දන්නව ලෙවන්න. දැන් ඉතින් සේරම ඉවරයි. ඕක විතරයි ඔයාට පුරුදු කරන්න කිව්වේ. මං අනිත් සේරම ලෑස්ති කළා. තේරුමක් නැහැනේ. ඒකටත් වැරදි මමද? මම පුරුදු කරානේ. පුරුදු කරා නම් මෙහෙම වෙනවද? මං කියන්නේ නැහැ ඉතින්. ඔය ඉතින් ඒකටත් වැරදි මම. සර්ලට ප්‍රින්සිපල් මැඩම් කතා කරා. මිස්ටර් ගුණසේකර මං අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඇත්ත දැන තවදුරටත් ඔයාලගේ දරුවෝ මේ පාසලට ඇතුළත් කරගන්න මට පුළුවන් කමක් නැහැ. හැබැයි මං එහෙම කළොත් මේ දරුවා හිතාවි එයා ඇත්ත කිව්ව නිසා තමයි එයාට මේ ඉස්කෝලේට එන්න බැරි වුණේ කියලා. ඊළඟ වතාවේදී එයාත් බොරු කියන්න පටන් ගනිවි. අන්න ඒ ගැන හිතලා මං තීරණය කළා සෙනදිව ඉස්කෝලේට ගන්න. මොකද වැඩි හිටියෝ විදියට අපි බොරුවට අනුබල දෙන්න හොඳ නැහැ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්තේ පාපං අකාරයං. සත්‍යවාදී බව නැමැති එකම ගුණධර්මය පවා ඉක්මවා ගොස් බොරු දොඩවන පරලොවක් හෝ කර්ම විපාකයක් ගැන කිසිදු බියක් හෝ හැඟීමක් නැති මිනිසාට කළ නොහැකි පාපයක් නැත. ඒ නිසා ඔබ සත්‍යවාදී බව නැමැති ගුණධර්මයෙහි පිහිටා කතා කරයි නම් ක්‍රියා කරයි නම් ඔබත් ඇතුළතින්ම හොඳ මිනිසකි. සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිදු වූ පින්බර ඇසළ පොහොය දිනය බැති සිතින් සමරමු.